කුහා ගොඩ තමයි තාම ඉන්නේ. හල්ලොලු මේක තමයි හල්ලොලු. පේන විදිහට නම් කඩු ගන්නාවෙන් එහා පැත්තට නම් අවුව වගේ සීන් එකක් තියෙන්නේ. මේ වෙද එක නැති වුණොත් නියමයි මං වාට වෙනනම් කොහොමද වෙද එක ඉස්සරහට කියලා. කොහොමත් නුවරට වහිනවා. ඉතින් නුවර ලස්සන වැස්සට කිව්වම ඕක තමයි නුවර වැස්සට මේ පේනවා. එහෙම තමයි නුවර වැස්සට. නියමයිනේ. සුපිරි. ආය full ආත. පේනනේ දහසක් ටිකක් හොඳයි. ටිකක් හොඳක් වුණොත් වටිනා මොකද වැස්සයාගේ අමාරුයි ටිකක් යන්න. වැස්ස නැත්නම් අර හිල් කන්ට්‍රි විලා. ඔකර දවස් ගෑවිලා පෙන්නන්න. ඉතින් මේ පෙට්‍රලුත් වැඩි නෑ. මම බලනවා තවඩ පේරාදෙණි කිලෝමීටර් 6 තියෙනවා. මම පේරාදෙණියට දැම්මා. ඊට පස්සේ කොළඹ රෝඩ් දාලා ඊට පස්සේ තියෙනවා කිලෝමීටර් 114ක්. ඒ වගේ දෙයක් තියෙනවා. බලමු තව කොච්චර තියෙනවද ඊට ඉස්සරහට ගිහිල්ලා. කොහොමද ලස්සන පේනවා. मारो कैसे खड़े नियम है वो चुट्टा कटना जय देवी ने थैंक यू එතනින් අපිට නුවරට යන්නත් පුළුවන්. මේ පාරෙන් තමයි දැන් යන්නේ. නුවර ලස්සන වැස්සට කියන අයට බලා ගන්න. ඉතින් ලස්සනට කියන තියෙනවා සීමා මාර්ගය කියලා ලස්සන මේක. පොළොවේ ටික දුර එන්නේ ඊපස්සේ පිටින් ඉඳන්
ඩාවුන්ලෝඩින් කරනවා පස්සේ ඔයාලා මේ ආව මේ පාරයි ලබන්න බඩ එරන් කොක්කේම කාලා පුල් සිල් එකේ මෙතනින් පල්ලෙහා දින්න එක මහවැලි ගඟ පාඩේ දැන් නැත්te කල්කිරි එකක් දීලා නැත්නම් එකක් කාලා පොත් අපේ යන්න පුළුවන්